අරලිය ලන්ද සේකර සමරු දැහැන අර්ථවත් කිරීමට අපි අද දූපතේ දකුණට යාත්‍රා කළා. මහගම සේකරයන් සමුගත්තාට පසුව සිංහල කවිය පූර්ව පුණ්‍ය මහිමයකින් දෝ ප්‍රශස්ත ප්‍රතිභාපූර්ණ අනුප්‍රාප්තිකයෙකු ලබන්නට වාසනා කළා. අප මේ සිටින්නේ අපේ යුගයේ අද්විතීය නිර්මාණකරු ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් සමඟ. ආයුබෝවන් රත්නශ්‍රී සර්. ආයුබෝවන් ප්‍රියන්ත. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහයන් දිවයින පුවත්පතට වර එක සේකරයන් පිළිබඳව ලිපියක් ලියවා. එහි මාතෘකාව වූයේ අනන්තයකින් අංශු මාත්‍රයක්. අපිත් සූදානම් වන්නේ සේකරගේ නිර්මාණ අනන්තයෙන් අමෘතයක් බඳු මාත්‍රයක් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් සමඟ මතු කර ගන්නටයි. රත්නශ්‍රී කවියානෙනි, දීපයෙන් දීපය දැල්වෙන්නාසේ සේකර රත්නශ්‍රී දැනහැඳුනුම්කම ගැන අප අසා තිබෙනවා. මා හිතන්නේ සල්ලාප දොරකඩදීම අපි ඒ පිළිබඳව කතා කරමු. ඇත්තටම සේකරයන් තුල සිටි මිනිසා කෙබඳු කෙනෙක්ද සර්? ප්‍රියන්ත, ඇත්තටම 970 තමයි අපි උරස් පෙළ පන්ති වල ඉගෙන ගත්තේ. ඒ කාලේ ඉඳලම එතකොට වයස අවුරුදු 16ක් 17ක් වගේ කාලේ සේකර අධ්‍යයනය කරන්න, සේකරට ඇලුම් කරන්න පටන් ගත්තා. 970 පිට වෙන බෝඩිම කාව්‍ය සංග්‍රහය තමයි මට ඒකට මුලින්ම හේතු වෙන්නේ. ඊට පස්සේ සේකරගේ ඊට කලින් පළ වෙච්ච කෘති සක්වාලේ හින්නේ ව්‍යංගා, හිටියරක් පායයි, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, මක්නිසාදයත් කියන කෘතිත් කියවන්න පෙළඹුණා. කියවන අතරේ ඔහුට මමත් කවි ලියන්න පටන් අරන් තිබුණා. හුඟක් කල් ඉඳලා මමත් අවුරුදු 12 වගේ ඉඳලා කවි ලියනවා. උසස් පෙළ පන්ති වල ඉගෙන ගන්නදී මම මහගම සේකර කවියාට මේ කවි යොමු කරා. අදහස් කියන්න කියලා. මට ලියුම් එව්වා. ඉතින් ඇත්තටම අපාතර ලියුම් කීපයක්ම දිගට හොමාරු වුණා. ඉන් අනතුරුව මම ඔහු මුණ ගැහෙන්න යනවා ගම්පහ ශ්‍රී බෝධිපාරේ ඔහුගේ ගෙදරට වරක්. මම පාසල් ශිෂ්‍යෙක්. නමුත් පාසල් ශිෂ්‍යෙක් වුණාට මා වෙනුවෙන් කැප කරන්න ඔහුගේ අප්‍රමාණ වැඩ කටයුතු අතරේ උට කාලය තිබුණා. ඒකක් එහෙම හදලා දීලා කතා බහ කළා. මම ඊටාත්ම ප්‍රියමනාපව පිළිගෙන එව්වා. ඉන් පසුව සෞන්දර්ය ආයතනයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඔහු ඉන්න අවදී දෙවරක් මම ගියා. ගියාම මුණ ගැහිලා කතා බහ කරලා අඩක් ඇදපු චිත්‍රයක් මම අරගෙන ආවා ඔහුගෙන් ඉල්ලගෙන. ඊළඟට අවසන් වරට ඔහු මට මුණ ගැහෙන්නේ ඒ සෞන්දර්ය ආයතනෙම තමයි. ඒ අජීවී ඔහුගේ සිරුරට අවසන් ගෞරව දක්වන්න ගිය ගමනේ 76 ජනවාරි මාසේ 15 වෙනිදා හෝ 16 වෙනිදා දවසේ. ඒක තමයි මගේ සම්බන්ධය. සේකර මගේ කවි නිර්මාණ රාශියක් ඔහුගේ අදහස් පළ කරමින් ඒ ලියුම් මගේ ළඟ තාම තියෙනවා. ඒක මම ඔබට පෙන්වන්නම්. ඔහුගේ අත්අකුරින්ම ලියලා සමහර ඒවාට තියෙනවා නීරසයි, දුර්වලයි, හොඳයි, ඉතා හොඳයි, කවි හොඳයි කියම නිසා අහංකාර වෙන්න එපා, හොඳ කවියක් ලියුණා මටත් බලන්න ගන්න කියලා මට ලියුම් තාම ළඟ තියෙනවා. කියන්නේ 974 75 උතර කාලේ. ඉතින් 76 අපිට අහිමි වෙනවා. ඒ සම්බන්ධය ඇත්තටම මේ කොච්චර දුරද ගියාද කියනවා නම් ඒ වකට ගුවන්විදුලියේ අද ලියවෙන කවි කියන වැඩසටහන ඉදිරිපත් කළේ, සංස්කරණය කළේ කරුණාරත්න අමරසිංහ කියන ප්‍රවීණ මාධ්‍යවේදියා විද්වතා. වරක් ඔහුට ගුවන්විදුලියේදී මහගම සේකරයන් මුණ ගැහිලා කියනවා මේ සේකර අහනවා මේ කරුණාරත්න අමරසිංහ මහත්මයා අහනවා මේ සේකර මහතාගෙන් මේ අලුතෙන් කවි ලියන අය එහෙම නැද්ද කියලා. සේකර කියනවා මෙහෙම හොඳට කවි ලියන හාදෙක් ඉන්නවා, මම ඇඩ්‍රස් එක දෙන්නම් කියලා. මෙයාට ලියන්න කියලා, මගේ නම කියලා. ඊට පස්සේ කරුණාරත්න අමරසිංහ මහත්මයා යනවා සේකර මුණ ගැහෙන්න අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞන්දර්ය ආයතනයට. මට හරියට මතක නැහැ. කොමාරි ඒ වෙලාවේ ඔහුගේ මගේ ලිපිනේ තිබුණ නැති නිසා කරුණාරත්න අමරසිංහ මහත්මයා යනවා ගම්පහ සේකර ගෙදරට.
ලිපිනේ අරන් යන්නේ. ඒ මිනිස්සුන්ට ඒ කාලේ ආධුනිකයින් වන අපට වෙන් කරන්න එහෙම කාලයක් තිබුණා. ඒක හරි ගෞරවනීයයි. ඒක හරි ආදරණීයයි. ඉතින් ඒ නිසාම දෝ මන් දන්නේ මම පස්සේ කාලයක අද වෙනකොලුත් මේ හුඟක් ආධුනික පිරිස් වලට මට හැකි පමණින් උදව්පදව් කරනවා. ඔව් සර්. ප්‍රබුද්ධ වූ පද්මය ඊළඟ නීලෝත්පලයට ඊර්ෂ්‍යා කළාද නෑ නේද? එහෙමනම් මේකට බුදුන් වහන්සේ දේශනා කළා නම් කියන්නේ මහා මුදිතා ගුණය කියලා. එබඳු සැබෑ මිනිසකු සේකර තුළ ජීවත් වූ බව රත්නශ්‍රී සර් දැන් අපිට පැහැදිලි කළා. ඊළඟට අපේ දෙවන ප්‍රශ්නය වන්නේ සිංහලේ අනන්‍යතා මුද්‍රාවන් අතර ජන කවිය ඉතා වැදගත්. පුරාණ පන්සලේ වැලි පිල්ලටවත් ඇඟිල්ල තිබ්බේ නැති ගැමියෝ වෙලේ පැලේ කියාපු ඒ කවිවල ජන කවිවල තමයි තිබුණේ සිංහලයන්ගේ රසදිව. සේකර කවියා ජන කවියෙන් ලැබූ ආභාසය ගැන ඔබතුමන්ගේ ඇසින් පැහැදිලි කර දෙන්න. සේකරගේ මුල්ම කාලේන කවිවල දකින්න හම්බෙන්නේ අපිට කුමාරතුංගයන් ඇරඹූ හෙළහවුලේ ආභාසය. නමුත් ඒ කවි ප්‍රසිද්ධියට පත් වුණේ හෝ ජනප්‍රියට පත් වුණේ නැහැ. ඉන් පසුව අවදීදී සේකරගේ ව්‍යංගා පොතේ සක්වාලිහිණි කාව්‍ය සංග්‍රහයේත් දෙකේම මා මේ ඔහු සිංහල ජන කවියට දක්වපු නැඹුරුව අතිශයින්ම පේන තියෙනවා. ඔහුගේ රන් වෙතනාට ලියන කවි කියන කවි පෙළ රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙදිලි හෙන්නේ රන් ගෝමර පෙතේ හිලා ළමද බබළුවන්නේ රන්වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ මාස ගණන් වැස්ස නැතුව දිගටම පායන්නේ වේලිලියදී හිඳලා ඉරිතෙල්ල යන්නේ මේ කැකිරි හිනා පොදක් මා වෙත එළමින්නේ හිතේ තියෙන දුක හොඳකට දුරු කරවා පන්නේ මේකේ තියෙන අපිට ප්‍රියන්ත එකාතකින් ජන කවියේ භාෂාත්මක ලක්ෂණ ඇසුරු කරනවා වගේම ඡන්දස් විරිත් ගත්තොත් මේ ගසක දොඩම් මදී කියා කෑදැයි අපේ අම්මා අහසිතරුත් මදී කියා විලිලූදයි අම්මා වෙස්සන්තර ජාතකයේන මේ ප්‍රකට විරිත තමයි ඡන්දස තමයි සේකර යොදා ගන්න මේ රන්නතර. හැබැයි මේක පෙම් කවියක්. අරකේ කරුණ රසය මේකේ ශෘංගාරයට හරවන්න සමත් වෙනවා භාෂා භාවිතය. එක. ඊළඟට දැන් දොන්ත දොමිකිට කොන්තනෝනා කවියේ රොඩම් පදනේ තියෙන තනිකර ජන ශ්‍රුතිය තමයි ආශ්‍රය කරන්නේ. ඊළඟට සේකර ලිප ගීතවල ගත්තාම ඉරට මුවාවෙන් ඉඳගෙන පිළේ පැදුර හේන්ට අරගෙන යනවා වගේ ගීතවල ඒ වගේම කන්දුලි නින ගෝමරී එයි මට පිටු වාගෙට යන්නේ වගේ ගීතවල මේ ජනශ්‍රුතියේ ආభాසය ඊටම තදින් පේන තියෙනවා. මේ ජනශ්‍රුතිය කොච්චර අධ්‍යයනය කරලා තිබුණා කියනවා නම් ප්‍රියන්ත සේකර කවියා සීගිරි කවියක තියෙනවා ප්‍රියන්ත මේ සීගිරි කවි කියන්නේ ජනශ්‍රුතිනේ. සාමාන්‍ය ජනතාව ලියපු කවි. ගෙලෙල විජිලි දිවගිම් අසර කියලා. ඒ කියන්නේ ගෙලෙහි විදුලිය මාලයක් දමාගත් දිව්‍ය අප්සරාව කියන එක. ගෙලෙල විජිලි දිවගිම් අසර කියලා. ඕකම අපේ පහතරට මේ මල්ලයන් කවිවල තියෙනවා නාථ දෙවියන්ට කියන කවිවල තියෙනවා. රණේ කිරුළු තුන්ගව දිග සලුව අදිනවා ගෙනේ දකුණු අතට එරන් කඩුව දිලෙනවා පෙනේ විදුලි සැර මල්දම කරේ දිලෙනවා අනේ නාථ දෙවියනි මල් ලක්ෂණ වඩිනවා පෙනේ විදුලි සැර මල්දම කරේ දිලෙනවා කියන එක තමයි අර සීගිරි කවියේ තිබිච්ච රූපකය. ඒක මේඝ මැදින් විදුලියමෙන් නටා දිවෙනවා සීතල පොද වර්ෂාවෙන් කුසුම් සල්නවා කියලා සේකර මේ ආభాසය දිගටම පවත්වාගෙන යනවා අවිච්ඡින්නව. සේකරයන් ජන කවියෙන් කමඨහන් ලැබූ සැටි ඔබතුමා අපට මොනවට පැහැදිලි කළා? එක් පසකින් රදාවානේ මහපන්සල දෙසින් හමා ආසුලගත් අනෙක් පසින් යාබද ඓතිහාසික කෑරගල දෙසින් හමා ආසුලගත් සේකර පුංචි කාලේ ඉඳලා හුස්ම ගන්න ඇති. බෞද්ධ සංස්කෘතියේ සහ බෞද්ධ සාහිත්‍යයේ ආභාසය සේකර නිර්මාණ තුලින් ඔබතුමා දකින්නේ කොහොමද? ඒක මහ දිග ආభాසයක් ඇත්තටම.
සේකරගේ හැම රචනයකම වගේ මේ ආభాසය පේන තියෙනවා. විශේෂයෙන්ම ඔහුගේ මුල් කාලීන රචනාවලත් ඔහුගේ ගීතයේත් ඔහුගේ කවියේත් මේ බෞද්ධ ආభాසය තියෙනවා. මුලින්ම මේක සේකරගේ කාව්‍යවලියට පිවිසෙන්නේ ඔහුගේ නාට්‍ය හරහා. දැන් සද්දන්තහ තවත් නාටක කියන කෘතියේ ඔහුගේ නාට්‍ය කුණ්ඩලකේසි, ස්වර්ණතිලකා, සද්දන්ත ওই නාට්‍ය ප්‍රධාන නාට්‍ය තියෙනවානේ. ඒවා රඟ දක්වපු ඒවා ඇත්තටම මහගමසේකර කවියා ගුරුවරයෙක් හැටියට හේවා විතාන විද්‍යාලයේ වැඩ කරන කාලේ තමයි ස්වර්ණතිලකා. ඒ වගේම චෝරපබ්බත කියන නාට්‍ය කුණ්ඩලකේසිනමින් පසුව නිෂ්පාදනය වෙනවා. ඒ නාට්‍ය දෙකම බෞද්ධ කතා වස්තු. සද්ධර්ම ලංකාරී තමයි ස්වර්ණතිලකා තියෙන්නේ. කුණ්ඩලකේසි තේරි ගාථාවලින් කුණ්ඩලකේසි. නමුත් ඒවායේ සේකරට මේක විශේෂ මේ වාසියක් වුණා. ඔහු ලන්ඩන් බියේ උපාධියට පාලි විෂයක් හැටියට හදාරලා තිබිච්ච නිසා. ඔහු පාලි මැනවින් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු දැන් චද්දන්ත පරිවර්තනය කරද්දී මේ නාට්‍යයකට ගනිද්දී දැන් නීග්‍රෝධ රාජන් 8 පාදම් කියන එක ඔහු 8000ක් පසරු දරන රුක කියලා එහෙම පරිවර්තනය කරනවා. ඒ වගේම බෝඩිම කාව්‍ය සංග්‍රහයට ඇතුළත් සුභාගේ දැස ලියනකොට දැන් සුභාතරණීය ජීවකයන්ගේ අඹවනයට යන ගමනේ තමයි අර දූර්තයා මුණ ගැහෙන්නේ. වෙලා ඔහු වර්ණනා කරන සුභාගේ දැස. සුභාගේ දැස වර්ණනා කිරීමේදී තේරි ගාථාවල සුභා තේරි ගාථාවේ තියෙන්නේ අපි දූරගතා සරම්හසේ ආයත පම්මේ විසුද්ධ දස්සනේ නහි චත්තේතයා පියතරේ නයනා කින්නරී මන්දලෝචනේ ඔබේ දැසයි නීලෝත්පල දිගටි දැසයි මීන චංචල කිඳුරු දැසයි නීලෝත්පල දිගටි ඈත කඳු වැටිසේ නැමී ගිය නීල දිගු ඇසි පියන සෝබන මීන චංචල කිඳුරු දැසයි නීලෝත්පල දිගටි දැසයි. ඒ පාලි කාව්‍යයේ රම්‍යතාවය වඩා තීව්‍ර කරගනිමින් ඔහු මේ ඇසුර ලබනවා. ඒ නිසා බෞද්ධ සාහිත්‍ය සහ සේකර අතර ඇසුර වෙන් කරන්න බැරි තරම් පුළුල්. මොකද ප්‍රබුද්ධ කාව්‍යයට එනකොට ඔහු බෞද්ධ දර්ශනය ඊටාම ගැඹුරු දාර්ශනික කාරණාවලට යනවා. දැන් මේ මාධ්‍යමික කාරිකාවේ ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ දාර්ශනික සංකල්පව ඔහු කවියට අරන් එනවා. න නිර්වාණාස්ය සංසාරාත් කිංචි දස්ස විශේෂණම් න සංසාරාස්ය නිර්වාණාත් කිංචි දස්ස විශේෂණම් සංසාර මේ නිවන මේ සංසාරේ හේන් මම නවතිමි කියලා සේකර කියනවා. ඒ බෞද්ධ දර්ශනය ඉතා ගැඹුරු කරුණු කාරණා ඒවා. සේකරයන් තුල ජීවමාන වූ බෞද්ධ හැඩතලය පිළිබඳව අප දැන් කතා බහ කළා. අපේ මේ වාසනාවන්ත ධාන්‍ය ධනයන එක මල්පලතුරු පිරි ජය භූමියට ද්විතීය ජාතික ගීයක් වනු රත්නදීප ජන්ම භූමි ලියවුනේ සේකරයන් අතින්. දේශාභිමානයෙන්, දේශානුරාගයෙන්, දේශ වාත්සල්‍යයෙන් ඔහුගේ පන්හිඳ පන පෙවී තිබුණු සැටිත් අපිට කියන්න කවියාලෙන්. ඔය ඇත්තටම සේකරගේ රචනාවල දේශවාත්සල්‍ය බලෙන් තැවරූ එකක් නෙමෙයි. ඔහු මේ පොළොවට දැඩිව ආදරය කළා. ඒ නිසාම තමයි රත්නදීප වගේ ගීයක් ලියවෙන්නේ. ඉතින් රත්නදීප වගේ ගීයක තියෙන්නේ හැබැයි සේකරට පස්සේ කාලේ විචාරකව සමහර චෝදනාවක් කරනවා. ඔහුගේ ගීතවලින් ඔහු යල්පිනෝ සංකල්ප රැකවරණ පතන අතරේ කවියෙන් ඔහු ඉදිරි සමාජය දිහා බැලුවා කියලා. මම ඒක පිළිගන්න මම සූදානම් නැහැ. ඒක අර්ධ සත්‍යයක් ඇත්තටම. ඔහු මේ සිංහල අපගෙරට එළියද්දී ඇත්තටම ඔහු අදහස් කළේ නැහැ මේ රටේ වෙනත් ජාතීන් ඉන්න එපා කියලා. ඒ වගේ පරිසරයක් තිබුණා ඒ කාලේ. එහෙම කියන්න ඕනේ නැහැ. වැඩිපුර ඉන්න සිංහලයෝ. මේක සිංහලයෝ ඉන්නවනම් සිංහලන්ට එහෙම කියාගන්න අයිතියක් තියෙනවා. ඒකම අනිත් අය ප්‍රතික්ෂේප කරන ගතියක් තිබුණෙත් නැහැ. ඒ වගේම ඔහු ලියනවා මේ ප්‍රියන්ත එච්චර ජනප්‍රිය නොවනට මේ ගීතය මාමල දවසක සීතල මලකඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලෙන් දෙතොලට උණුසුම් පන පිඹ මේ පොළොව යලි මා බිහි කළ මැන. මාමල දවසක සීතල මලකඳ ඔබගේ
දෙතොලට උණුසුම් පනපිඹ මේ පොළොවෙම මා යලි බිහි කළ මැන. ඊට වැඩිය දේශවත් සැලක් කොහෙද තියෙන්නේ? ඒකම ඔහු ලියන ගීත නාටකයට ඒක වික්ටරත්නායකයන් ආචාර්ය වික්ටරත්නායකයන් ගායනා කරලා තියෙන්නේ. ඈත එපිට ගම්මානයේ වෙලා අද්දර පුංචි පැලේ පුංචි පුතා මිදුලට විත් හඳ ඉල්ලා අඬනු ඇසේ. හඳ මොකටද අපට පුතේ තරු මොකටද ආකාශේ පුතා උපන් මේ මව්බිම ඊට වඩා අගේ පුතේ. 2000 වසරක් තිස්සේ අපි හිටියා මේ පොළොවේ කවදාවත් අපට පුතේ අගහිගයක් නෑ දැනුනේ. සේකර තුල ජීවත් වූ දේශමාමකයා පිළිබඳව තවත් වැඩිපුර වචන අවශ්‍ය වෙන්නේ නැහැ. සේකරයන් ඔහුගේ ජනකාන්ත කාව්‍ය රාජධානිය නිර්මාණය කිරීමේදී ජගත් නිර්මාණ විශ්වීය නිර්මාණ ස්පර්ශ කළා. එමෙන්ම අප දන්නා පරිදි රවීන්ද්‍රනාත් tagore තුමන්ගේ සරෝජිනී නායිදු වැනි කිවිදියන්ගේ විශිෂ්ට නිර්මාණ සිංහලයට ගෙනාවා. මේ ගැන ඔබතුමන්ගේ අදහස් අපි දැන් විමසනවා. ඔය ඇත්තටම මාගමසේකර කවියා ඉංග්‍රීසි භාෂාවෙන් රචනාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණු හෝ ඉංග්‍රීසි රචනා වුණු හෝ නිර්මාණ ඉසුරු කළ බවට ඉතාම හුඟක් සාක්ෂි තියෙනවා. ඔහුගේ පෙටේරක් පාය පොතේ වෝල්ට් විට්මන්ගේ කවි වල ආශ්‍රයෙන් ලියපු රචනා තියෙනවා. ඒ වගේම ඔහුගේ ගීත අතර තියෙනවා සරෝජිනී නායිදුගේ ඉන්දියන් වීවර්ස් කියන ඉන්දියානු වියන්නෝ කියන කවියෙහි අනුවර්තනයක් හැටියට සලකන්න පුළුවන් සන්නාලියන ගීතය. සන්නාලියන ගීතය හැබැයි සේකර අනුවර්තනයක් කියලා කියන්නේ සේකර ඒකේ හරි වෙනසක් කරනවා. මොකද මේක නායිදු කිවිදියගේ තියෙන්නේ පුද්ගලයන් 3 දෙනෙක්ගේ අවස්ථා. රජකුමරියගේ විවාහය එහෙම අවස්ථා 3ක් තියෙනවා. උපත, විවාහය සහ මරණය නෙදී. සේකර මේ තුනම එක්තැන් කරනවා එක කෙනෙක්ගේ එකක් විදියට. ඒ වගේම ඔහු අර මුල් කවිය නොතිබිච්ච මාළගිරා තටු සේමරෝවින් යුතු නිල්ව නැදුම වියන්නේ පාවිච්චි කරනවා. ඊට සන්දෑහසේ රන්වන් පාටින් සලුව වියන්නේ විවාහයට. කනකුක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය අයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ. ඒ කනකුක් තටුව කියන එක නායිදු විදිහේ නැහැ ඇත්තටම. ඒක අපිට අනන්‍ය වන කනකොක් හඬ කනකොකා අසුබ අවමංගල සංකේතයක් විදිහට තියෙන නිසා ඒක පාවිච්චි කරනවා. ඒ නිසා ඔහු ඒ වගේම tagore කවියාගේ ගීතාංජලි කාව්‍යයේ 51 වෙනි කවිය මට මතක විදිහට ඔහු පටු අදහස් නම් පවුරින් ලෝකයේ කැබලි වලට නොවිදී ඥානය නිවහල් වී ඒ උනිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරන පියන්නේ කියලා. පටු අදහස් නම් පවුරින් ලෝකය කැමැලි වලට නොබෙරි ඥානය නිවහල් වී පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. ඛලීල් ජිබ්‍රාන්ගේ කවිය ඇසුරු කරගෙන ඔහු ලියනවා මුළු ලෝම සිහිනයයි මුළු සිරුර සිරගියයි ඔබ ගීත රැව් නැගිත ගුවනේ හිත පාවයයි ඉහළ ගුවනේ. ඒ වගේ කයියාම්ගේ කවි පව මාර් කයියාම්ගේ කවිත් ඔහු ඇසුරු කරලා තියෙනවා. ඔබ මාතුරුලේගේ ගායනා වේලේ මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි සුරංගනාවියනේ ඔලියනවා. සේකර නැමැති විශ්ව සාහිත්‍ය පරිශීලකයා පිළිබඳව අප දැන් හඳුනාගත්තා. කිවිදුනි ඔය ඈත කඳුකර හිමව වරණි සිනිඳු සුදුමුදු තලාවේ අන්න බලන් සඳ ඈ සේකර නිර්වාණවල මහා දියදම් දයාවක් සෝභා සංවේදීතාවයක් අපට දැකිය හැකි නේද? ඔව් ඇත්තටම සෝභා දහමත් සමග කවියෙකුට අත්‍යන්ත ජීවිතයක් තියෙනවා. එයත් එක්ක සමவாய் ජීවත් වීම සෝභා දහම නොඉක්මවා සෝභා දහම විනාශයට එරෙහි වීම වගේ දේවල්
සේකරගේ කවිය ගීතයේ දිගටම බලක් තියෙනවා. පැහැදිලි ලක්ෂණ හැටියට තියෙනවා. දැන් ඔහු මේ විරටම වාගෙන ගීතේ නම් කරන්නේ සෝබා කියලාමයි. සෝබා මේ සෝබා දහම වැස්ස අහසින් පොළොවට වැටෙන හැටි, මේඝ ගර්ජනා එක්ක විදුලිය දිවෙන හැටි, ඉන් මහ පොළොව ප්‍රමුදිත වන ආකාරය, ආදරය වන ආකාරය මේ සියල්ල සෝබා දහම ඇසුරින් තමයි ඔහු සූචනය කරන්නේ. සෝබා දහමේ සංසිද්ධියක් වැස්ස කියන්නේ. ඒ වගේම වක්කඩ ළඟදී වැටෙන තාලයට ගිහින් වර්ෂාවේ තියෙන චමත්කාරය. වැස්ස බලාපොරොත්තුෙන් ඉන්න හැටි, වැස්ස හරියට අපේ ප්‍රේමය වගේ කියන්නේ. හිනාවයන් කළු හිනාවයන් කියලා ඔය වලාකුලකට කියනවා. එයින් පෙම්වතියත් අවධාරණය වෙනවා. ඒ වගේ කාරණා. ඊළඟට ඔහු සෝබා දහමට කොච්චර ඇලුම් කරාද කියනවා නම් මේ සමහර ගීතවල මේ සහ කවිවල මේ සෝබා දහම චරිතයක් බවට පත් වෙනවා. දැන් උදාහරණ විදිහට අන්න බලන සඳ ගීතය මතක් කළ බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවනා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් පුල්ලකේසිය සමගි සැමියා සමග තෝර පබ්බතට යන ගමන් තමයි කියන්නේ. ගැන අත්පසුරෙන් තුරු පෙම්බරයන් බඳ සෙනේ සිතිනි ලියවැල් පැටලී ගොසිනි පුෂ්ප පිපී මකරන්ද ගලායේ මාරුතේ හැනිලා. මේ ඔක්කොම ප්‍රේමය ඕනෝන්ට ආදරය කියා ගන්නට වැඩිය මේ කියන්නේ පරිසරය ආශ්‍රයෙන් තමයි ප්‍රේමය උද්දීපන වෙන ආකාරයේ කවියක් කියන්නේ. ඒකට තව මේ සේකට බලපාන තියෙන ඇත්තටම ප්‍රේමෙන් මම රංජිත වේ කියන මනමේ නාට්‍ය ගීතේ. හැබැයි මේ කවින් දෙදෙනාට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත් මහගමසේකරට දෙන්නට මූලාශ්‍ර වෙච්ච සංස්කෘත කාව්‍යයක් තියෙනවා. ඒ තමයි කාලිදාසයන්ගේ රඝුවංශ කාව්‍යයේ ඉන්දුමතියගේ ස්වයංවරයේ වෙලාවේ කියන කවියක් තියෙනවා. තාම්බූල වල්ලි පරිණද්ද පූගා ශ්‍රේලා ලතා ලෙංගිත චන්දනාසු තමාල පත්‍ර ස්තරනාසු රන්තුන් ප්‍රසිද්ධ සස්වස් මලයස්තලීසු තාම්බූල වල්ලි පරිණද්ද පූගා බුලත්වැල් පුවක් ගස් වැළඳගෙන ඉන්නවා. ශ්‍රේලා ලතා ලෙංගිත චන්දනාසු ඒලාවැල් සඳුන් ගස් වැළඳගෙන ඉන්නවා. ඉතින් මේකම නේද කියන්නේ ආලෙන් වෙලි සෑදී මෙලතා මණ්ඩපෙන් චන්දාතප ඛණ්ඩිතව හිරුවයින්දවි. ඉතින් අර සංස්කෘත කවියේ තිබිච්ච රමණීය පරිසර වෙනුම් මේ කවින් දෙදෙනාම තමන්ගේ කරගෙන කවියට ගෙනලා තියෙනවා. ගීයට ගෙනත් තියෙනවා. සේකර නම් වූ හෘද සංවේදී පරිසරවේදියා කෙබඳු කෙනෙක් දැන් අපට ප්‍රත්‍යක්ෂයි. ඔව් රත්නශ්‍රී මහත්මයා නැනි 20 වන සියවසේ දරුවකු මහගම සේකරයන් 21 වන සියවස වෙනකොට විශ්වයට ගෙහුම් ප්‍රබුද්ධ කාව්‍යයේ තුලින් සමාජ සාධාරණත්වය සමාජ යුක්තිය යම්කිසි සමාජ විප්ලවයක් සැබවින්ම මහගම සේකරයන් අපේක්ෂා කළාද? ඇත්තටම තමන් ජීවත් වෙච්ච මේ ධනේශ්වර සමාජය නිසා අතිශය පීඩාවට පත්වෙන පූර්වවැසියෙක්ගේ චරිතය ඔහු තුළ තිබුණා. ඔහු මේ ප්‍රතිවිරෝධය දරා ගන්න බැරි සමහර වෙලාවලදී මරණය අපේක්ෂා කළා. මරණයට ලුම් කළා. නමුත් ඔහු තීරණය කරනවා මරණය නෙමේ පිළිතුර. මේකට මුහුණ දෙන්න ඕනේ. මේ තොරතුරු අනාවරණය කරන්න ඕනේ කියලා. බලවරත් දුහුල්ලට අතට අත දෙන ඇඟිලි කරු අතර නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම මේ ධනේශ්වර සමාජයේ එන්න කලින් නෙමෙයි ඇත්තටම පරිභෝජනවාදී සමාජයේ එන්න කලින් ඔහු ප්‍රබුද්ධ ලියන්නේ. පළවෙනිත් 77 තමයි මේ අර්ථ ක්‍රමය සම්පූර්ණ වෙනස් වෙන්නේ. නමුත් ඔහු ඉසිවරෙක් වගේ මේක දැක්කා. සිටියෝ මේ තඩි මහත ප්‍රභූවරු ඈතින් පීරා ඈතින් කෙස්ගෙන තට්ට යන්ත්‍රයෙන් වසා
මේ ඉහළ සමාජයේ පන්ති ස්තරායන ඉහළ පිරිස හැසිරෙන විදිය කලාව විකිරණ ආකාරය මේ සියල්ල අතරේ ඕ කියනවා මේ දිනෝ 10ක් වැඩට යන කෝච්චියක බුදු වීමට තනියම නොව අපි ඔක්කොම එකට බුදු වීමට සිද්ධාර්ථ විවරණේ දුන මැනවීමට කියන. එහෙම සමාජයක් පිළිබඳව ඔහුගේ අපේක්ෂාව තිබුණා. ඔහු මහායානය තෝරගන්නෙත් ඇත්තටම දාර්ශනික සංකල්පය හැටියට ඒකයි. මහායානය උගන්වන්නේ මහායානයනේ ඔක්කොම බුදු වෙන්න. හැමෝම බුදුරු. පුංචි පුරා කුඹියා පවා තුල බෝධිසත්වයෙක් ඉන්නවා කියලා උගන්වන්නේ. ඒ නිසා මහායානය තමයි ඔහුගේ මේ චින්තනයට ගැලපෙන වඩාත්මක දාර්ශනික ධාරාව තියෙන්නේ. ඒ නිසා ඔහු තෝරගන්නවා ඒ ප්‍රඥාව සඳහා මේ දාර්ශනික එළඹුමට එන්න ඕන කියලා. සේකර තුල සිටි විප්ලවවාදියා පිළිබඳව කාව්‍යමය විප්ලවවාදියා පිළිබඳව පැවසූ පසු විජේසිංහේනි මා කැමති මේ තුම්මන් හන්දිය නවකතාව බරත් අඩු පුංචි පොතක්. මිලත් බොහොම අඩු. නමුත් බරෙන් අඩු මිලෙන් අඩු තුම්මන් හන්දිය නවකතාව සාහිත්‍යමය බරෙන් සහ සාහිත්‍යමය වටිනාකමින් ඔබතුමා දකින්න හැටි. ඇත්තටම අතිශයින්ම අව්‍යාජ රමණීය නවකතාවක් නව විශාල සමාජ විවරණ අර්ථ විවරණ ආර්ථික විශ්ලේෂණ නැති වුණාට සේනාකෝල්ලේ ජීවත් වෙච්ච චාම් අහිංසක කලාකරුවෙකුගේ ජීවිතය හරහා ඔහුගේ මානව සම්බන්ධතා මේ සියල්ල විවරණය කරන රමණීය ප්‍රබන්ධයක් තුමන් හන්දියේ. ඒක තියෙනවනේ මේ නාකි උදේ මැරි කොල්ලන්ගේ රැවුලීමට පටන් ගනි. ඒත් රදාවානේ හන්දිය නම් වෙනස් නොවේ. ඔතන භූමිය හොඳ නැහැ කෙනෙක් කියනවා. එකයි කියන. ওই විදිහට. ඇත්තටම දැන් මම තුමන් හන්දිය පටන් ගන්නෙ මගේ කේන්දරය හැදුවේ ජුවානිස් සාතායි. ඒ ජුවානිස් සාතා හදපු කේන්දරේ බුද්ධ වර්ගෝත්තමයි කියලා කියනවා. නඩුකාරයෙක් වගේ ප්‍රසිද්ධ වෙයි කියලා කියනවා. ඇත්තටම මේ සේකරගේම චරිතය තමයි තියෙන රණතුංග ආරච්චිගේ සිරිසෙන කියන්නේ මහගම සේකරම තමයි අත්දැකීම් තමයි ඔහු අව්‍යාජෝ කියන්නේ. ඉතින් මේ ලොකු මාමා චරිතය ඔහු තාත්තා තමන්ගේ ගැමි කලාකරුවෙක් වෙච්ච මහගමගේ ජෝන්සිඤ්ඤෝ කියන තාත්තාගේ චරිතය මූලාශ්‍ර කරගන්නේ. ඊටම අව්‍යාජයි මේක කෘතිය. චිත්‍රපටයේදී අපි ඒක වඩාත් මේ මනවින් දැක්කා ප්‍රත්‍යක්ෂ කරගත්තා. සේකර නැමති නවකතාකරුවා සියනෑ කෝරළේ දොම්පේ අවට අපේ අබිලි මාමල අයිසෙලා විශ්ව බයස්කෝප් ලෝකයට ගෙන ගිය සැටිත් දැන් අපි දැක්කා. නවකතාකරුවෙකු සිනමාකරුවෙකු වගේම අප දැන් ඔබතුමන්ගෙන් විමසන්නේ සේකරයන් ලවා මේ තමන් ලියන පොතක කංචුකයේ පිටකවරය අඳවා ගන්නටත් එවක ලේඛකයන් අතිශයින් උත්සුක වූ බව අපහසා තිබෙනවා. මේ සේකර නැමති චිත්‍ර ශිල්පියෙකු සිටියා නොවේද කියලා. ඔව් මම ඇත්තටම චිත්‍ර ශිල්පයේ පිළිබඳව විශාල දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. කංචුක චිත්‍ර හරහා මම විතරක් නෙමෙයි සේකර චිත්‍ර ශිල්පය කාර්මික විද්‍යාලයේදී හදාරලා චිත්‍ර ශිල්පය උගන්වලා සෞන්දර්ය ආයතනයේ ඉඳපු ප්‍රවීණ චිත්‍ර ගුරුවරයෙක්. ඒ වගේම මේක මම හිතන්නේ අහම්බෙන් කියලා සේකර තමන්ගේ මේ කංචුක චිත්‍ර නිර්මාණයට ලැබෙන්නේ සිරිගුණ සිංගේ මුල් කාලීන කෘති මේ ඒ වගේ බොහෝ කෘතිවලට ඔහුගේම නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා.
අම්මේ මොකද? තේ කෝප්පෙනේ බින්සලේ හේතුයි. ඒක වෙනම විශේෂ ශෛලියක්. ඔහුට අනන්‍ය වන චිත්‍ර රචනා රීතිය ඒවයි පේන තියෙනවා. ඔහු අධ්‍යයනය කළ හදාළ ඔහු ඇලුම් කර රීතිය. ඒ පිළිබඳව ඇත්තටම ප්‍රාමාණිකයෙකු විසින් තමයි මේ විවරණය කළ යුත්තේ. අපි බුදු සාමාන්‍ය රස විඳින අය හැටියට ඒවා විශේෂ අනන්‍යතාවක් තිබුණා. ඒවා වැඩිපුර මට පේන විදිහට ඔය ශාන්තිනිකේතනය හරහා නන්දලාල් බොස් වගේ චිත්‍ර ශිල්පීන්ගේ ආభాසය තමයි ඔහුට වඩාත්ම බලපාලා තියෙන බවක් මට පේන්නේ. රත්නශ්‍රී කවීශ්වරයාණෙනි එකවරක සේකර ලියූ කවියක තිබුණා කැටපත ඉදිරියට ගොස් හැඳි සලුපිලි වුණා දමා හරියට තමන්ගේම ස්වයං සෙල්ෆියක් දිහා බලාගෙන ඉන්නවා වගේ මහා මානව වංශ කතාවක ඔහු කවියකට නගා තිබුණා. අර නිරුවත් සෙල්ෆිය මේ කැටපතේ ප්‍රතිබිම්බය ඉදිරියේ ඔහු ආවර්ජනා කළා. රමණී සහ මරණී සොයාගෙන ඔහු නොමියෙමි කාව්‍ය කළා. නොමියෙමි ඔහු අවසන් කළේ මම යනවා මයිකල් මම යනවා මෙසි ආයුබෝවන් කියලා. අපි අවසන් කිරීම සඳහා ඔබතුමන්ගෙන් සේකර කියන මේ අසාමාන්‍ය මිනිසා ඇත්තටම චින්තකයෙක්ද දාර්ශනිකයෙක්ද කවියෙක්ද කවුද කියලා අපට කියන්න. මට මෙහෙම කියන්න පුළුවන් ප්‍රියන්ත. සේකර කියන්නේ මහගම සේකර කවියා තමයි ප්‍රධාන ආත්මය ඔහුගේ. අප්‍රමාණ මිනිසෙක්. ඔහු තුල කවියෙක් හිටියා. මේ කවිත්වය තමයි මේ සියලු කලාවන් කරා පැතිරී ගිය ප්‍රතිභාව පෙන්වුවේ. ගීත රචක, ගේය පද කාව්‍ය රචකයෙක් හිටියා. චිත්‍ර ශිල්පියෙක් හිටියා. නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක්, විශිෂ්ට ගුරුවරයෙක්, පර්යේෂකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට තිරනාටක රචකයෙක්. මේ සියලු භූමිකා ඔහු තුල තිබුණා. ඒ නිසා සේකර අප්‍රමාණ මිනිසෙක් කියලා හඳුන්වන්න මම කැමති වෙනවා. අරලිය ලන්ද සේකර සංවාදය ඔබතුමාම සඳගිර පාමුලදී ලියූ පරිදි විලක් විල්දිය ගැන නෙළුම ගැන කී කතාවක් නෑ. ගුණා ගුණඥේසු ගුණා භවಂತಿ. ගුණයක් දන්නේ ගුණයක් ඇති කෙනෙකුට පමණයි. අපි නැවත කවියාගේ හුස්ම නැවතුන මොහොතේ කනප්පුව උඩ තිබුණේ තිබ්බත මල පොත කියා පාසා තිබෙනවා. ඉතින් අපි නැවත රත්නශ්‍රී කිවියරාණන් සමග අරලිය ලන්දෙන් නිබඳුම අර්ථවත් සංවාදයකින් හමුවන තුරු ගාල්ලේ බෝපේට පැමිණ මේ කල සංවාදය මෙසේ නිමවන්නට කැමති කවියකින්. වැවේ සොර බොර සුදු නෙළුමගෙන ඔබේ පය පාමුල තබන්නෙමු මේරියම්මලා සපිරිවර කර ඔබේ තනිකම නැති කරන්නෙමු වංකගිරියේ හේමමාලිය පින් දෙමින් පොහොසත් කරන්නෙමු බිම්බරක් වී ආදරය කර ඔබට බුදු වන්නට නොදෙන්නෙමු. ජයශ්‍රී රත්නශ්‍රී විජේසිංහේනි ආයුවස්තු. බොහොම ස්තුතියි ආයුබෝවන්. බොහොම ස්තුතියි. අතීතයෙන් ගඟ ගලා වසී